මේ වන විට මේ දින පෙළපාලිය ඇල්විටිගල මාවත ඔස්සේ ජාතික ටැක්සියක් රියදුරු අපගේ ආදරණීය රියදුරු සගයෙන් ප්‍රදාන කොටගත් මේ දින පෙළපාලිය මේ වන විට නාරායන් පිට දක්වා ඉතාමත් පුළුල්ව එක් අන්තයක් වසා ගනිමින් තම මේ දින පෙළපාලිය ගමන් කරන ආකාරය පිළියෙලවා ගරු සභාපතිතුමන් ප්‍රමුඛ අපගේ ජාතික ටැක්සියක් කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් ඕනෑකමින් මේ වන විට අපගේ සගයන් හසුරවමින් ප්‍රධාන මම්මාවත ඔස්සේ අපගේ ප්‍රධාන රැළිය පැවැත්වෙන ස්ථානයට ගමන් කරන ආකාරය ඔබට පේනවා ඇති නම් දෙසින් අප නියෝජනය කරමින් අපට හයියක් වන්නට අපගේ රැකියාවේ තත්ත්වය හෙට දිනය සාර්ථකවත් කර ගැනීමට නොයෙකුත් පාඨයන් සමගින් තමන්ගේ විරෝධ රථය මෙම රැළියට එක් කර ඇති ආකාරය මෙවන විට යුද හමුදා රෝහල අභියසාපින් ගමන් කරමින් සිටින්නේ මෙම රථ පෙළපාලිය ප්‍රධාන ස්ථානය කරා කෙමින් ගමන් කරන අපගේ ආදරණීය විරෝධ රථ ප්‍රජාව තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් පවා මදකට පමා කරමින් තමන්ගේ රැකියාව හෙට දිනය සාර්ථකත්වය උදෙසා මෙවර මේ දින රැළියේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා භූමිය තුල යම් ටැක්සි ආයතනයක් ටැක්සියක් දුවන විරෝධ රථ ප්‍රජාවක් මෙවැනි විශාල කර්තව්‍යයක් සිදු කෙරුවා නම් ඒ ජාතික ටැක්සියක් අපි ප්‍රධාන මේ දින රැළියයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ හිතවතුනි මෙම අප්‍රත පෙළපාලිය සඳහා නන් අයරින් අපට සහයෝගය දැක්වූ සමාජිකයන් සංගීත රටාවන් සංගීත නාදයන් මැද සුපුරුදු පරිදි අප කෙමෙන් ලංවන්නේ අපගේ ප්‍රධාන ස්ථානය කරා මෙම පෙළපාලිය රැගෙන යන්න ශ්‍රී ලංකා පොලිසිය මන අධීක්ෂණයකින් යුතුව මෙම රථ පෙළපාලියට ඔවුන්ගේ සහාය දක්වනවා නිල ඇඳුමෙන් රාජකාරී යෙදුණු නිලධාරීන් මෙන්ම අනිකුත් ආරක්ෂක කටයුතු සඳහාද සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙම රථ පෙළපාලිය සඳහා ක්‍රියාත්මකව පවතිනවා විශේෂයෙන්ම මේ වන විට අප අතර සම්බන්ධ වෙලා සිටින අපගේ ආදරණීය ජාත්‍යන්තර අප්‍රත රියදුරු සංගමය නියෝජනය කරන අපගේ ප්‍රධානම මහත්මයා මෙවැනි කටයුත්තක් පෙරලීම පිළිබඳ ඔබතුමන් මේ වන විට ඔබතුමාට දැනෙන සතුට අපිට වචන වලින් යම් වචන ප්‍රමාණයක් පවසන්න. ඔව් ඇත්තටම මෙච්චර කාලයකට ත්‍රිරෝද රථ රියදුරා කුලී ත්‍රිරෝද රථ රියදුරා එතකොට බයිසිකලයක කැම ටික බෙදන ඩිලිවරි කරන සහෝදරයා හෝ සහෝදරිය මේ සියලු දෙනා අපිට මෙච්චර කාලයකට අගය කිරීමකට ලකුණේ නැහැ. කිසිම කෙනෙක් අපිව සැලකිල්ලකට ගණන් ගත්තේ නැහැ. මොකද අපි මොකක් හරි අපේ ප්‍රශ්නයක් කියලා කතා කරනකොට පොලිසියකට වේවා රජයේ ආයතනයකට වේවා කිසිම තැනකින් අපිට පිළිගැනීමක් ලැබුණේ නැහැ. නමුත් මෙතනදී අපි අද මේ දිනේ විදියට අපේ බලය අපේ වෘත්තීයභාවය පෙන්වලා තියෙනවා. අර ත්‍රිරෝද රථ රියදුරා විදියට අපිට කොච්චර විනයකින් අතුව අපිට පාරේ ධාවනය කරන්න පුළුවන්ද? අපි කොච්චර රටට සේවයක් කරනවද? අපි මේ ශ්‍රී ලංකා ජාතික ටැක්සි එකමුතුව සහ අනිකුත් සියලුම ත්‍රිරෝද රථ සංගම් යතුරුපැදි සංගම් කුලී ත්‍රිරෝද රථ කාර් රථ ට්‍රක් රථ මේ සියලුම සංගම් එකතු වෙලා තමයි අද අපි මේ දිනේ සමරන්නේ. ඒතර මේක අපේ වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මේ රැලියක් මේ ජාතික මට්ටමේ එකමුතුව අපි අන්තර්ජාතික මට්ටමට දක්වා ගෙනියන්න සූදානම් වෙලා ඉන්නවා. මේ වෘත්තීයභාවය හඳුනා ගැනීම අපි අද ලංකාවේ ප්‍රවාහන අමාත්‍යාංශයට කම්කරු අමාත්‍යාංශයට මේ සියලුම බලධාරීන්ට ටැක්සි ආයතනවලට අපිව සූරා ගන්න අපේ පාරිභෝගික ආයතනවලට අපේ පාරිභෝගිකයන්ට
එතකොට මේ රටේ පොදු මහජනතාවට මේ සියලු දෙනාටම අද අපි අපේ වෘත්තීයභාවය අපේ දුක් ගැනවිල්ල අපි මෙච්චර කාල සූරා කෑමට ලක් වුණා මේ දශකයක පමණ කාලයක් තිස්සේ මේ නවීන තාක්ෂණීය ආගමනයත් එක්කලා වෘත්තීය කුලී රත රියදුරාව සූරා කෑමට ලක් වුණා. අපි මේ ත්‍රිරෝද රත කර්මාන්තය විධිමත් වෙලා තියෙන්නේ. ත්‍රිරෝද රත කර්මාන්තය අද නවීන තාක්ෂණයත් එක්කලා මූ වෙලා මේ රට ලෝකයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයත් එක්කලා කුලී ත්‍රිරෝද රත රියදුරා කොහොම විදිහට දියුණු වෙලා තියෙන්නේ කියලා තමයි අපි මේ එකමුතුවෙන් පෙන්වන්න හදන්නේ. ඉතින් මේ අද මැයි දිනේදී අපි මේ පටන් ගන්න ආරම්භ කරන මේ ව්‍යායාමය අදින් නවතින්නේ නැහැ. තව වසර කීපයක් පුරාවට හෝ දිගටම ගෙනහිල්ලා මේ කුලී රත රියදුරා වෘත්තීය ත්‍රියදුරා මේ ඇප් සේවකයා මේ සේවකයාගේ වෘත්තීයභාවය සනාථ කරන්න මේ ඇප් සේවකයාගේ ආර්ථිකය යහපත් කරගන්න ඔහුට ගෞරවනීය රැකියාවක් කරන්න සුදුසු වැඩ පරිසරයක් හදලා දෙන එක තමයි අපේ බලාපොරොත්තුව. අපි ඒ අරමුණ ඉෂ්ට කරගන්නකම් අපේ මේ අද පටන් ගත්ත ව්‍යායාමය දිගටම ගෙනියනවා. බෙහෙවින් විස්තුතිවන්ත වෙනවා මෙවැනි විශාල රාජකාරියක් මැද්දේ වුවද අපගේ මෙම ටැක්සි රථ රියදුරු සංගමය වෙනුවෙන් ඒ වගේම ජාත්‍යන්තර ඇප් රථ රියදුරු සංගමය නියෝජනය කරන ලංකාවේ නියෝජිත හැටියට ඔබතුමන් අපට දක්වන මේ සහයෝගය පිළිබඳ බෙහෙවින්ම සමස්ත ත්‍රිවිල් ප්‍රජාව වෙනුවෙන් ඒ වගේම රටෙහි දැවෙන ප්‍රශ්න කීපයකටම අද උත්තර ලබා ගැනීම අදිට අරමුණෙන් තමයි ප්‍රථම වතාවට අපි මෙම ටැක්සි රථ රියදුරු සංගම් හැටියට අපි එකතු වෙලා මෙම කටයුතු කරන. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ අවස්ථාවක ඔබතුමාගේ වචන ස්වල්පයක් ලබා දීම පිළිබඳව. තව එක දෙයක් කියන්න ඕනේ. අද මේ පටන් ගන්න එකමුතුව ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා. සහ බොහොම සන්තෝෂ වෙනවා. මෙච්චර කල් අපි වෙන වෙනම කුලී රථ රියදුරා, කාර් රථ රියදුරා, යතුරුපැදිය නැත්නම් ත්‍රිරෝද රථයේ මේ සියලු දෙනා වෙන වෙනම හිටිය. අද අපි හැමෝ දෙනාම එකතු වෙලා මේ අපේ සටන වෙනුවෙන් එකමුතු වෙලා ඉන්නවා. ඉතින් මේ එකමුතුභාවය දිගටම ආරක්ෂා කර ගැනීමට අපි දිවිහිමියෙන් සටන් කරලා අපේ අරමුණු ඉෂ්ට කර ගැනීමට කැප වෙනවා. බොහොම ස්තුතියි. අපගේ ප්‍රධාන පීඨිකාව වන නාරායන්පිට පොළ භූමියට මේ අවස්ථාවේදී කෙමෙන් අපගේ ත්‍රිරෝද රථ රියදුරු සංගමේ සියලු ත්‍රිරෝද රථ එකින් එක මේ අවස්ථාවේදී ජාතික ටැක්සිය ප්‍රධාන දජය පෙරමුඩගත් ප්‍රධාන ත්‍රිරෝද රථය මේ වන විට පොළ භූමියට ඇතුල් වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේසා විශාල කර්තව්‍යයක් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් ලැබෙන දායකත්වය මෙම වැඩසටහන සමාරම්භක මොහොතේ පටන් ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ පෙළේ නිලධාරීන් සහ සෙසු නිලයන් අපට මෙම මැයි දින පෙළපාලිය සමාරම්භක මොහොතේ පටන් මේ දක්වාම ඉතාම සාර්ථකව ඔවුන්ගේ ආරක්ෂක කටයුතු වලින් අපට සහසම්බන්ධ වෙමින් ඔබට පේනවා ඇති දවන්ත විවිධ පෝරු විවිධාකාර පෝරු රැගත් ජාතික ටැක්සියක් ත්‍රිරෝද රථ වෘත්තීය එකමුතුවේ සියලුම ත්‍රිරෝද රථ රියදුරන් මේ වෙන විට නාරායන්පිට පොළ භූමියට ඇතුල් වෙන ආකාරය. සියලුම රථ වාහන මේ වන විට අපගේ පෙළපාලියේ අවසාන අංගය වන මෙම ස්ථානයේ පොළ භූමියට ඇතුල් වෙනවා. මේ වෙන විට ගරු සභාපතිතුමන් මේ අවස්ථාව වන විට පැමිණෙනවා ජාතික ටැක්සියක් ත්‍රිරෝද රථ වෘත්තීය එකමුතුව නියෝජනය කරන ගරු සභාපතිතුමන් මේ අවස්ථාව වන විට පැමිණ සිටිනවා. ජාතික ටැක්සියක් නියෝජනය කරමින් විශාල ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් මේ වන විට නාරායන්පිට පොළ භූමියට ඇතුල් වෙනවා. විවිධ විරෝධතා පෝරු රැගත් අපගේ ආදරණීය ත්‍රිරෝද රථ සගයි මේ වන විට පොරවරේ ගිගුම් දෙමින් පැමිණෙන ආකාරය මේ අවස්ථාව වන විට ජාතික ටැක්සියක් ගරු සභාපතිතුමන් මේ අවස්ථාවට පැමිණ සිටිනවා. මේසා විශාල කර්තව්‍යයක් කිරීම පිළිබඳ ඔබතුමාට දැනෙන සතුට සහ ඔබතුමාට දැනෙන
වචන අපිට සතුටු වචන වලට පෙරලන්න කියලා ඔබතුමාගේ ආදරය ඉල්ලා සිටිනවා. අවංකවම බොහොම සතුටුයි. මොකද ඉතිහාසයේ මැයි පෙළපාලියක් වෙනුවෙන් ත්‍රිරෝද රත රියදුරන් අපි අද පෙළ ගැස්සුවා. මං හිතන්නේ ත්‍රිරෝද රත 1000කට එහා පැත්තේ ප්‍රමාණයක් අපිට පුළුවන් වුණා අද පෙළ ගස්සලා එක දිගට ගෙනල්ලා මේ ගන්න. දැන් නාරයන්පිට මහජන පොළාසලට අපි ඇවිල්ලා තියෙනවා. එතන තමයි අපි ත්‍රිරෝද ටික නවත්තලා තබලා එතන ඉඳන් අපි පාගමනින් යනවා නාරයන්පිට හන්දිය දක්වා. අද ඓතිහාසික දවසේ පළමු ලංකාවේ ඉතිහාසයේ පළමු ත්‍රිරෝද රියදුරන්ගේ මැයි පෙළපාලිය ඉතාම සාර්ථකයි. අපි හිතුවට වඩා පිරිස අපිත් එක්ක එකතු වුණා. බොහොම සාර්ථක වෙලා තියෙනවා. දැන් මේ මොහොතේ වෙනකොට අපි නාරයන්පිට පොළාසල තියෙනවා. එතන අපේ වාහන ටික ඔක්කොම නවත්තලා අපි පාගමන යන්න තමයි හදන්නේ. ඉතින් ඒක තමයි අපේ අයිතීන් දිනා ගන්න පුළුවන්. මේ විදිහට ඒක රාශි වුණොත් ඒක තමයි අපේ සටන ජය ගන්න පුළුවන් තින්නේ. එකම ක්‍රමේ එකමුතුකම මම හිතනවා ජාතික ටැක්සියක් එකට පුළුවන් වුණා. මේ අපේ සහෝදරවරු එක දිගට පෙළ ගස්සලා ජයග්‍රහණයේ ගමන අදින් ආරම්භ කරන්න. ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියෙන් ලැබෙන දායකත්වය පිළිබඳ ඔබතුමන්ලාගේ අදහස. අවංකවම ශ්‍රී ලංකා පොලිසිය හැම වෙලේම ත්‍රිරෝද රියදුරා ගැන බැලුවේ වපරැහැකි. නමුත් අද ඊටාම සතුටුදායක ආරංචියක් අපේ ආරම්භයේ සිට ඉඳලා දැන් අපි මෙතන වාහන නවත්තන දක්වා විශාල ප්‍රමාණයක් පොලිස් නිලධාරියෝ ප්‍රමාණයක් සේවයේ යොදලා අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒක ඊටාම අපි අගය කොට සලකනවා. ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පතිතුමා ඉඳලා පහත නිලධාරිය දක්වා සියලුම දෙනා අපිට ඊටාම හොඳ සහයෝගයක් ලබා දීලා තිනවා අපේ මේ වැඩසටහන සාර්ථක කරගන්න. බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා වැඩකාරී වැඩාධික රාජකාරී මධ්‍යයේ වත් අප සමග වචන ස්වල්පයක් කතා කරලීම පිළිබඳව මේ අවස්ථාව වන විට පැමිණ තිබෙනවා අපගේ තවත් සගයෙක්. ඒ කියන්නේ වචනේ පරිසමාප්තියෙම කිව්වොත් විරුවෙක්. මේකම පුරවරේ නියෝජනය කරන අපගේ එකම හදවත කුමාර සහෝදරයා මේ අවස්ථාව වන විට පැමිණ සිටිනවා. කුමාර සහෝදරයා මාස ගානක සිට ඔබතුමන්ලා දැක් වූ ප්‍රයත්නයේ අද ප්‍රතිඵලය ඔබතුමන්ලාට පේනවා. මේ පිළිබඳව ඔබතුමාට දැන් සතුට සහ ඔබතුමා දරන අදහස මොකක්ද? හිතා ගන්න බැරි ඇත්තටම පට්ටම සතුටුයි මාරම සතුටුයි මේ වගේ දෙයක් සංවිධානය කරලා අපේ රියදුරන්ට අපේ ශක්තිය බලය ජවය පෙන්වන්න හැකියවීම ගැන අපි බොහොම සතුටු වෙනවා. ඇත්ත වශයෙන්ම නිතර දෙවේලේ කතා මවන කතාකාරයා YouTube එක බැලුවත් කොහොම බැලුවත් කුමාර කියන නාමය ත්‍රිරෝද රත රියදුරෝ හැමෝම දන්නවා. මොකද අනිසිදේට නිසි ලෙසත් කටයුතු කරන කුමාර සහෝදරයා ඇත්ත වශයෙන්ම මින් ඉදිරියට ඔබතුමා දරන මතය සහ මේ අප්‍රත සංගම් වලින් අපිට මේ කරන කෙනෙහිලිකම් පිළිබඳව ඔබතුමා දරන අදහස මොකක්ද? අපිට කරන කෙනෙහිලිකම් වලට අනිවාර්යෙන් අපි නැගී හිටිනවම තමයි. ඒක ආවිල්ලා කාටවත් වළක්වන්න බෑ. ඊට පස්සේ මේ ඇප් සමාගම් වලට කියනවා අපිට කෙනෙහිලිකම් කරොත් අපි මේ රියදුරාගේ බලය පෙන්නනවා කියලා. ඒක ස්ථිරයි. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේගම පුරවරයේ සිට ඉතාමත් දැඩි වෙහෙසකාරී තත්වයක් මැද්දේ බෝධ මෙම වැඩසටහන් මාලාවට සම්බන්ධ වීම ගැන අපේ කුමාර සහෝදරයාට නැවතත් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධතාවය ලබා දෙනවා. ස්තුතියි. මේ අවස්ථාව වන විට අප සමග සම්බන්ධ වෙනවා නිතර දෙවේලේ අප සමග කොයිකාගෙත් කතා බහට ලක් වෙන අපගේ සහෝදර පල්ලි මහත්මයා මේසා විශාල කටයුත්තක් කිරීම පිළිබඳ අප්‍රත රියදුරන් හැටියට ඔබ දක්වන අදහස සහ කෙටි සමාලෝචනයක් ගෙනෙන්න. ඔව් මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද මේ අවස්ථාවට සහභාගී වෙච්ච සහෝදරවරුන්ට. මොකද ලංකාවේ පළවෙනි වතාවට තමන්ගේ වෘත්තීය සම්බන්ධයෙන් වෘත්තීය වෙනුවෙන් මැයි දිනේට ත්‍රිරෝද රත රියදුරන් හැටි අපි සහභාගී වෙනවා. හරි. එතකොට මේකේ විශේෂත්වය ඉන්නේ අපි ඇවිත් වෘත්තිකයන් හැටියට වෘත්තීය ත්‍රිරෝද රත රියදුරන් හැටියට ඇප් සහෝදරයත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. මේ ඉල්ලීම තියෙන්නේ මේ ආවේ ලංකාවේ ක්‍රියාත්මක වෙන ඇප් කම්පැනි වලට විරුද්ධව නම් නෙමෙයි. හිතන්න එපා විරුද්ධයි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ කන්නේ බොන්නේ අපෙන් කියන එක ඒගොල්ලන්ට අමතකයි. හරි. එතකොට ඒගොල්ලෝ අපෙන්
අපින් ලැබෙන අපෙන් කොමිස් වලින් තමයි ඒගොල්ලෝ මේ දිනු වෙලා තියෙන්නේ. තමයි අද උදේ බැලුවම පේනවා දේශීය ආයතනය රුපියල් බිලියන 3.9ක ලාභයක්. එතකොට විදේශීය ආයතන ලංකාවේ ආර්ථිකයට ආයෝජන මේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා මේ ඇප් භාවිතා කරලා රුපියල් බිලියන 160ක් 2023 2024 අවුරුද්දේ ආර්ථිකයට දායක වුණාලු. දායක උනේ ඒතර කම්පැනියේ අර කම්පියුටරේ වාඩි වෙලා මේසේ වාඩි වෙලා ඉන්න මිනිස්සුද? නෑ. මේ පාරේ දුවන ත්‍රිරෝද රියදුරන් මොටරසයිකල් කර දාවකයන් වෙන්න පුළුවන්, ලොරි රථ රියදුරන් වෙන්න පුළුවන්, කාර් රථ රියදුරන් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ශ්‍රමය තමයි උතන ගිහිලා තියෙන්නේ. මොකද අපෙන් කමිෂන් අරන් තමයි ඔය බිලියන 160 හෝ බිලියන ලාභය හැටියට බිලියන 3.9 කියලා කතාව ගේන්නේ. එතකොට ඒ ලැබීමේදී පාරේ දුවන ත්‍රිරෝද රියදුරාගේ අවම අයිතින් හරි සුරැකීම කියන එක අදාළ වගකීමක් බවට පත් වෙනවා. හැබැයි වගකීම පැහැර හැරීම හේතු කොට තමයි අපිට මෙතෙන්ට එන්න ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි කතා කරනවා, ලියුම් ගන්නවා, පෙස්සම් ගන්නවා, යෝජනා කරනවා, උද්ඝෝෂණ කරනවා. නෑ, උන්ට ගාණක් නෑ. හැබැයි කිව්වේ කොහමද? බලාපොරොත්තුනේ මොකද්ද? මේ වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක්. එහෙමනේ කිව්වේ. ආවම වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න විසඳනවායි කියලා. විසඳුණාද? නෑ. මේ ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුවටයි ආයතන වලටයි බල කරන්න අපේ අයිතින් ලබා ගැනීම සඳහා. බල කරනවා මතක තියාගන්න. එදත් කිව්වා අදත් කිව්වා හෙටත් කියනවා අරගලේ ත්‍රිරෝද රියදුරන් සහභාගී වුණේ නැහැ. ජනතා පෞද්ගලික සහභාගී ත්‍රිරෝද රියදුරන් වෘත්තිකයන් හැටියට සහභාගී වුණේ නැහැ. වෘත්තික හැටියට ආණ්ඩුවත් ගණන් ගන්නවා ආණ්ඩුවත් ගණන් කියනවා වෘත්තිකයන් අපි ලක්ෂ 10ක් ඉන්නවා. ඊට මෝටර් සයිකල් ගත්තොත් ලංකාවේ ලක්ෂ 48ක් ඉන්නවා. ඒකෙන් අඩුම තරමේ ලක්ෂයක් මේකේ දුවනවා. හරි. එතකොට මේ කට්ටිය එකතු වුණොත් අරගලේ version 2 නෙමෙයි version 6 විතර බවට පත් වෙනවා. හරි. අපි මේ බල කරන්නේ පවතින නීති රීති ක්‍රියාත්මක කරපල්ලා. උඹලට අලුතෙන් නීති හදන්න බෑනේ. හැමදාම කියන නීති හදන්න බෑ කියලා. 159ක් තියෙනවා 50ක් ගේන්න බෑ. හරි. උඹලා 50ක් ගේන්න එපා. තියෙන 50ක් ක්‍රියාත්මක කරපල්ලා. 2002 ඉඳන් 50ක් තියෙනවා. හරි. තියෙන 50ක් ක්‍රියාත්මක කරපල්ලා. ඒ සඳහා බල කිරීම ආයතන වලට කියනවා මේ අපි පටන් ගත්තේ අපි අයිතිවාසිකම් සම්බන්ධයෙන් පළවෙනි වෙඩිමුරේ. ඊළඟ දවසේ අපි එන්නේ මෙහෙම නෙමෙයි. අපි ඉන්නේ මෙතන නෙමෙයි. උඹලගේ ආයතන ඉස්සරහා. එතකොට වෙන්නේ මොකද්ද කියන එක එදාට බලමු. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අධික රාජකාරී මධ්‍යයේ බෝධ අප සමග දීර්ඝ විස්තරයක් මෙම කම්පැනි සහ ආණ්ඩුවෙන් වෙන අසාධාරණකම් පිළිබඳව අපිට සවිස්තරාත්මක තොරතුරු ලබා දීම පිළිබඳ පල්ලි මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ඇප් සේවකයන්ගේ මැයි දින පෙළපාලිය ජාතික ටැක්සිය ප්‍රදාන කරගත් ඒ වගේම අපගේ ප්‍රධාන ත්‍රිරෝද රථ වෘත්තීය රියදුරන් රැගත් දැවැන්ත පෙළපාලිය මේ වන විට පොළභූමියේ සිට ප්‍රධාන නගරය ඔස්සේ ඉදිරියට ඇදෙනවා. ඔබට පේනවා ඇති විශාල ත්‍රිරෝද රථ රියදුරු සංඛ්‍යාවක් රථ පෙළපාලිය සමග පැමිණ නැවතත් පයි මෙම අවස්ථාවේදී තමන්ගේ සටන් සගයන් සමගින් ඉදිරියට ඇදෙන ආකාරය ජාතික ටැක්සිය මැයි දින පෙළපාලිය මැයි දින විරුවන් පෙරටු කරගනිමින් මෙම අවස්ථාව වන විට නාරාහෙම්පිට ප්‍රධාන පාර පසු කරමින් එක් අන්තයක් අප නතු කරමින් මෙම අවස්ථාව වන විට මෙම පෙළපාලිය කටයුතු ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අභියස මේ වන විට ජාතික ටැක්සිය ඒ වගේම ජාත්‍යන්තර ඇප් රථ රියදුරන්ගේ මේ සංගමය ක්‍රියාත්මක කරන දැවැන්ත මැයි දින පෙළපාලිය මේ වන විට ගමන් කරනවා නාරායන්පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හරහා. නන්දෙසින් සහභාගී වෙමින් තමන්ගේ වෘත්තීය අරගලය විදහපාමින් ලක්මවගේ දරුවන් එක හා සමානව ඔබට පේනවා ඇති ඉතාමත් දක්ෂ ලෙස හසුරුවමින් ප්‍රධාන වීදිකාව පුරාවට ගමන් කරන ආකාරය
ඔබට පේනවා ඇති නාරහම්පිට නගරය පුරාවට මේ වන විට ඉතාමත් මෙහිදී සංගීත නාදයෙන් මැද ජාතික ටැක්සිය ප්‍රධාන මෙම පෙළපාලිය කටයුතු ඉදිරියට කරගෙන යනවා. ජාතික ටැක්සිය ත්‍රිරෝද රථ වෘත්තීය සංගමය එවැගේම ජාත්‍යන්තර වර්කර්ස් සංගමය ඉදිරිපත් ප්‍රථම වරට පවත්වන මහා මැයි රැළිය දැවැන්ත විරෝධතා පුවරු නිර්මාණය කරමින් තම රැකියාවේ තත්ත්වය ඉතාමත් සාර්ථකව කර ගනිමින් ජාතික ටැක්සිය ප්‍රධාන ඇප් වර්කර්ස් හරහා දිවෙන ප්‍රධාන මැයි රැළිය ප්‍රථමයෙන් ප්‍රධාන පුරවරය පුරාවට ගමන් කරන මෙම පෙළපාලිය ඔබට පේනවා ඇති තම ඉල්ලීම් පෙරටු කරගත් ආදරණීය ත්‍රිරෝද රථ ප්‍රජාව මේරු සංගීතය මැද තමන්ගේ ඉල්ලමින් මේ කරන්නා වූ කටයුත්ත ජාතික ටැක්සිය දෙමළ බසින් විස්තර විචාරයක් ගැනීම සඳහා මම මේ මොහොතේ සිට මයික්‍රොෆෝනය භාර කරනවා මගේ හිතවත් සොඳුරු නිවේදක ராஜ்ஹට தமிழ பசின் விஸ்தர விசார சந்தா நன்றி ஸ்துதி ராஜமந்திரி உங்களுக்கு நாங்கள் தற்பொழுது நேரடியாக இணைந்திருக்கின்றோம். இலங்கை வரலாற்றில் ஒரு முக்கியமான நாளாக அமைந்திருக்கின்றது. அதாவது இலங்கையில் 30-40 வருடங்களுக்கு முன்பதாக ஆரம்பிக்கப்பட்ட இந்த வாகன முச்சக்கர வண்டி சாரதிகளுக்கான உரிமைகள் இன்னும் ஏராளமாக கிடைக்க இருக்கின்றது. அந்த உரிமைகளுக்கு பாதுகாத்துக் கொள்வதாக நாங்கள் நேரடியாக இணைந்திருக்கின்றோம். உங்களுக்கு காணக்கூடியதாக இருக்கும் இந்த பேரணியானது வாகன தொடரணியானது காலை முதல் காலை 9 மணிக்கு மவுத்தாலாக் சந்தியில் ஆரம்பிக்கப்பட்டு தற்பொழுது மவுத்தாலாக் சந்தியினூடாக நாராயணபீட சந்தியில் வந்து தற்போது தொடரணியானது நேரடியாக மவுத்தாலாக் நாராயணபீட சந்தி வரை செல்ல காத்திருக்கின்றது. இந்த தொடர் பேரணியானது ஒரு 340க்கும் மேற்பட்ட முச்சக்கர வண்டி சாரதிகளின் ஒன்றிணைத்தினால் மீட்டெடுக்கப்பட்ட இந்த பேரணியானது நீங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. அந்த வகையில் ஏராளமான முச்சக்கர வண்டி சாரதிகள் எங்களோடு இணைந்திருக்கின்றார்கள். அவர்களையும் இந்த வகையில் தங்களுடைய உள்ளத்துக்கான ஊதியத்தை உங்களை பார்க்கக்கூடியதாக இருக்கும். மிகவும் மிக விசாலமான அதாவது மிக அதிகமான வாகன சாரதிகள் இந்த தொடர் பேரணியில் இணைந்திருக்கின்றார்கள். தங்களுக்கான உரிமை வேண்டும் என்று கோரிப்படுத்தில் அதாவது இலங்கை வரலாற்றில் ஒரு முக்கியமான நாளாக அமைந்திருக்கின்றதாக கூற வேண்டும். தங்களுக்கு கிடைக்க வேண்டிய அனைத்து விதமான ஊதியமும் நன்கொடைகளும் கிடைக்க வேண்டும் என்பதில் எங்களுடைய கிடைக்க வேண்டும். தங்களுக்கு வர வேண்டிய அனைத்து விதமான சேவைகளும் நன்கொடைகளும் கிடைக்க வேண்டிய சலுகைகளும் கிடைக்க வேண்டும் என்ற வகையில் தான் இந்த தொழிற்பொருள் ஆரம்பித்திருக்கின்றது. அந்த வகையில் நாராயணபீட சந்தி வரை இந்த தொடர் பேரணியானது செல்ல காத்திருக்கின்றது. இந்த தொடர் பேரணி நீங்கள் பார்க்கக்கூடியதாக இருக்கும். ஏராளமான அதாவது இலங்கை வரலாற்றில் ஒரு முக்கியமான நாளாக அமைந்திருக்கின்றது. ஏராளமான பதாதைகளுடன் எங்களுடைய இந்த சொந்தங்கள் சென்று கொண்டிருப்பதை நாம் காணக்கூடியதாக இருக்கின்றதும். அந்த வகையில் இந்த
இந்த தொடர் பேரணி முக்கியமாக ஏராளமான கோரிக்கைகளை முன்வைத்திருக்கின்றார்கள். அதாவது மக்களுக்கு எங்களுக்கு கிடைக்க வேண்டிய நன்மைகள், எங்களுக்கு கிடைக்க வேண்டிய சேவைகள், எங்களுக்கு வழங்கப்பட்டு கொடுக்கின்ற கொமிஷன் அனைத்துமே குறைக்கப்பட வேண்டும். அதாவது வாடிக்கையாளர்களுக்கு முன்னுரிமை கொடுத்து ஓட்டுநர்களை பின்தள்ளி கொண்டிருக்கும் இந்த எப் சங்கமத்துக்கு முற்றிலும் ஒரு முற்றுப்புள்ளி வைக்க வேண்டும். அவர்களின் இந்த செயற்பாட்டுக்கு நாங்கள் முக்கியமானது ஒரு தடையினை விதித்து இந்த அரசாங்கம் எங்களுக்கு கூடிய உறுதியற்ற பெற்றுக்கொள்ள வேண்டும் என்று நாங்கள் நம்மோடு அழைக்கின்றோம். மீண்டும் சகல மொழி வர்ணனை தருவதற்காக இணைந்திருக்கின்றார் அசங்க ராஜமந்திரியிடம் ஒலி வாங்கிய கையளிக்கின்றேன். සංගමයක් හැටියට ජාතික ටැක්සියක් අපි එදා සිට අද දක්වා ඔබට පේනවා ඇති මේ සුවිශාල පිරිසක් කැටුවගෙන තමයි අපි මෙම මැගදින පෙළපාලිය පවත්වනු ලබන්නේ. දැවෙන ප්‍රශ්න කීපයකටම පිළිතුරු සොයමින් තමයි මේසා විශාල දැවැන්ත රථ පෙළපාලියගේ පැමිණි අපි මේ මොහොත වන විට පාගමනින් ගමන් කරන්නේ. ශ්‍රී ලංකාවේ සියලුම ඇප් ත්‍රිරෝද රථ සංගම් නියෝජනය කරමින් මෙවර ජාතික ටැක්සි ඇප් ප්‍රධානත්වයෙන් පවත්වන මෙම මහා දැවැන්ත විරෝධතා රැලිය සඳහා සහ සම්බන්ධ වුණු සියලුම සංගම් නායකයින් ඇතුළු අනේක විද සියලු සමාජිකයින් ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ජාතික ටැක්සි ඇප් ගරු සභාපතිතුමන් ලේකම්තුමන් ඇතුළු අනිකුත් සංගම් නායකින් ප්‍රධාන කර ගනිමින් ප්‍රධාන සමාජිකයන්ගේ සැදුම්ලත් කණ්ඩායම නියෝජනය කරමින් මෙම අවස්ථාව වන විට සියලුම රියදුරු මහතුන් ප්‍රධාන පීතිකාව අසලට කෙමින් ගමන් කරන ආකාරය දැවැන්ත උද්ඝෝෂණ මාලාවක ආරම්භය සිදු කරමින් ජාතික ටැක්සි ඇප් අපි මෙවර ඉතාමත් ප්‍රථම වරට දැවැන්ත මැයිදින පෙළපාලියක් පවත්වමින් ශ්‍රී ලංකාවේ හුදෙක් වෙසෙන ටැක්සි ඇප් රියදුරන් හට කෙරෙන සියලුම නොක්කාඩුකම් සියලු කර්තව්‍යයන් අපට අවශ්‍ය විදිහට සකසා ගන්නට තමයි අපි මෙවර මැයිදින පෙළපාලිය සකස් කරන්නේ. මෙම අවස්ථාව වන විට ප්‍රධාන පීතිකාවට අසලට පැමිණෙනවා අපගේ ප්‍රධාන විරුද්ධතාපූර්ව රැගත් ආදරණීය සගේ සියලු දෙනාම මේ වන විට නාරාහෙම්පිට අපගේ ප්‍රධාන මූලස්ථානය ආබියසට පැමිණියා මෙම කටයුතු සම්පාදනය කිරීම සඳහා. ජාතික ටැක්සි ඇප් ඒ වගේම අපිට ප්‍රධාන අනුග්‍රහය දක්වන මෙම ආයතන භූමියේ සියලුම සමාජිකයින් මේ වන විට ඉතාමත් උනන්දුවෙන් සහ උවමනාවෙන් මෙම කටයුතු සඳහා අද උදෑසන පටන් මේ දක්වා අප සමග සහ සම්බන්ධ වෙලා මෙම කටයුතුට උර දුන්නා. ජාතික ටැක්සි ඇප් අපි විශ්වාස කරමින් මේ පුරවරයට පැමිණි ආදරණීය ඇප් රථ රියදුරන් සියලු දෙනාම අපි ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා මේ ප්‍රධාන ආයතන භූමියේ සිට. ini apa nih? ගාමර සහෝදරවරුනි අද දින ඓතිහාසික රැලියක් අපි පටන් ගත්තා. ඇත්තටම මේක බොහොම හදිස්සියෙන් බොහොම කෙටි කාලීනව පටන් ගත්ත මේ දිනයක්. ඉතින් අපිට ඕනකම තිබුණා ඇප් වර්කර්ස්ලව සංවිධානගත කරන්න, සංවිධානයට ගේන්න. ඒ හින්දා අපි NUSS එක National Union of Seafarers ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවේ ආයතන ඒක රාශී කරගෙන මෙම මැයිදිනය ලෝක මැයිදිනය ඔබලාගේ ක්‍රමයට අගයක් ගන්න සංවිධානය කරන්න සූදානම් වුණා. ඒ හින්දා පළමුවෙන්
අද දින අපගේ ඇරයුමෙන් මෙම ස්ථානයේ පැමිණි ඔබ සෑම සහෝදරත්වයෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉතා සතුටින් පිළිගන්නවා. මම මුලින්ම කියන්න ඕනේ අපි NUSS කියන්නේ කවුද කියලා. අපි NUSS කියන්නේ National Union of Seafarers Sri Lanka. ශ්‍රී ලංකා නාවික වෙන නාවිකයන්ගේ සංගමය. එතකොට අපි එක්ක ඒකරාශී වෙලා ඉන්නවා ලෝක ජාත්‍යන්තර සංවිධානයක්. ඒකට කියන්නේ ITF කියලා. ITF කියන්නේ International Transport Workers Federation කියලා. ඒකට අයිති ලෝකේ ඉන්න රටවල් 144ක් සම්බන්ධ වෙලා තියෙනවා. අපි ලංකාවේ නියෝජිතවරු. අපි නියෝජිත යුනියන් එකක්. එතකොට අපි යුනියන් එකක් වශයෙන් අපේ යුනියන් එකට ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එකේ ඉන්න ට්‍රාන්ස්පෝර්ට් අංශයේ ඉන්න සියලුම සේවකයෝ අපේ සමාජිකයෝ ITF එකේ සමාජිකයෝ. ඒ නිසා අපිට ඕන කරනවා අක්ෂේවකයන්ට ශක්තිමත් ශක්තියක් ලබා දෙන්න අපි එකතු වෙන්න ඕනේ. ඒ හින්දා මේකේ ප්‍රධාන අරමුණ තමයි දැන් අපිත් එක්ක උත්තේ සමිතිය 15ක් විතර කතා කරගෙන දීලා තියෙනවා. අපිත් එක්ක ඒකාබද්ධ වෙන්න එකතු වෙන්න මෙතෙන්දී ජාත්‍යන්තර ගෙනියන්නේ අඩිදාලම නායකත්වය දෙන්නේ අපි NUSS එකට. ඒ හින්දා මම NUSS එකට කවුරුවා ITF එක කවුරුවා ඒ හින්දා අපිට බොහොම සතුටුයි. අද අපි අපිට ගහලා අපි හැමෝම විඳා අපිට අපි හැමෝම සතුටු කරන්න ඕනේ. අපේ ඉන්නවා අපිට අපේ ශ්‍රමයේ ස්කූලාමන අපේ ශ්‍රමයට අගයක් දෙන්නේ අපිට කෙනෙහිලිකම් කරන පිරිසක් ඉන්නවා. අපි ඒකට ඒගොල්ලෝ පිළිගන්න ඕනේ. මම 1 2 3 කියවම කොහොමද පිළිගන්නේ? මොකද හොෝගේ. ඕ 1 2 3 අපේ විරුද්ධවාදීන්වත් බොහෝම ලස්සනට පිළිගන්නවා. එතකොට අපි ලෝකෙට යන්න ඕනේ. ලෝකෙට යන්න නම් මම 1 2 3 කියනවා වගේ ඔක්කොම ගහන්න ඕනේ සුපිරි විසිල්ල. ඒ ගහන්නේ අපි ලෝකෙටම හෙන්න. අපිට එක ගන්න හරි. 1 2 3 පළවෙනිම කියන්නේ අපේ ස්වාධීන යුනියන් එක. අපි කාර්යවත් දේශපාලන කිසිම පක්ෂයක නැට්ටයක්වත් මුක්තියක්වත් වර්ගයක්වත් නෙවෙයි. අපේ තියෙන හොඳේක ප්‍රතිමතාන්තර තියෙන දේශපාලන. ඒ හින්දා උන්ගේ සමිතිවල කෙරෙන්නේ දේශපාලන පක්ෂයක. ඒ හින්දා දේශපාලනයේ පොරව අපි මුක්තිය සමිතිය ආරයා. අපි අවුරුදු දේශපාලනය කරමු. මොකද අපිට සටනක් දිනන්න නම් කවුරුවක්වත් පන්දේසිය කියලා අයිතිවාසිකම් ලබා දීලා නැහැ. අපි ඇමරිකාවෙන් පටන් ගත්තේ කම්කරු අරගෙන ලේ පෙරාගෙන පටන් ගත්ත මරණ ජීවිත බඳුනට කියලා පටන් ගත්ත අරගෙනට අද ලෝක සංවිධාන ගොඩක් එකතු වෙලා කම්කරු එකතු වෙලා වෘත්ති සමිතිය හදලා තියෙනවා. ඒක අපි සංවිධානගත වෙන්න ඕනේ, සංවිධානයගත වෙන්න ඕනේ, ඒක රාශි වෙන්න ඕනේ. මම දන්නවා අද මේක හිතෙන් යන්නේ උඹ දෙනකොට අපිට පැහැදිලිව පේනවා. ඒ හින්දා කිසිම රජයක් මන්දේශයක තියලා තමන්ගේ අධිවාසිකම් දෙන්නේ නැහැ. ඒ හින්දා අපි සටන් කරන්න ඕනේ, අරගෙන කරන්න ඕනේ, පෙනී හිටින්න ඕනේ. ඒ හින්දා මම වැඩිලා ගන්නෑ. මම ආරාධනා කරනවා මේ අවස්ථාවේදී අපි නිල වශයෙන් අද සම්දානගත වෙනවා අපේ වෘත්තීය සමිතියත් එක්ක. මම ආරාධනා කරනවා මම නව වශයෙන් කියන්නේ වෘත්තීය සමිති නායකයන්ට මෙම ස්ටේජ් එකට එන්න කියලා. අපි අද සම්දානගත වෙන්නේ. එන වෘත්තීය සමිති නායකවරු මම කියන්නේ ඕගොල්ලෝ අදවල සම්බන්ධතාවය. ජස්මින්
ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා සංවිධාන පුරුදු කරගන්න. මේ සටන අපි පටන් ගත්තේ අතාරින්න නෙවෙයි. අපි සාමාන්‍ය සටන් පටන් ගත්තොත් අතාරින්න නෙවෙයි. අපි ලබනවොත් මීට වඩා ජයග්‍රාහී රැලියක් කරමු. ඒ හින්දා අනිවාර්යයෙන්ම තියෙනවා අපි ළඟ අපි හදලා තියෙනවා කෙටි ඒකාබද්ධ ප්‍රකාශනයක්. මම හිතන්නේ චරිත සහෝදරයා ඒකාබද්ධ ප්‍රකාශනය කරයි. කරාට පස්සේ අපි වෘත්තීය සමිතිය ඒකාබද්ධව මේක ඉරිලි අසම් කරනවා. අසම් කළ රටේ ජනාධිපතිවරයා ඇතුළු මේක කාටද යොමු කරන්න ඕනේ කියන පිළිසර මේ ඒකාබද්ධ ප්‍රකාශනය අපි ඉදිරිපත් කරනවා. මේක තමයි වැදගත් දෙයවිල්ල. මම චරිත සහෝදරයාට කියනවා මේ දෙයවිල්ල සභාගත කරන්න කියලා. සභාගත කිරීමෙන් පස්සේ ඔක්කොම මේකට එකඟ අත උස එකඟ කරන්න නෑ මේ දෙයවිල්ල ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සියල්ලෝම දැනගත යුතුයි. සියල්ලෝම එකඟතාවය ආවතුයි. එකඟතාවය හා එකමුතුකම තමයි සටනේ මුල. ඒකට අපි සටන් කරන්න ඕනේ. මොකද අපි දන්නවා සමාජයේ කෙරවල කරන විසිකරු කට්ටිය ත්‍රිවිධකාරයෝ කම ගණන් ගන්නෑ. අත්කාරයෝ කම ගණන් ගන්නෑ. මටත් අත්දැකීම් තියෙනවා. මමත් පැත්තකින් දුවල තියෙනවා. මම දන්නවා කියන කෙනෙක්ම මොනවද කියලා. ඒ හින්දා අපි අක්ෂේපකයාට ගෞරවණීය අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. ගෞරවණීය අවස්ථාවක්. ඒකේ මූලාංගය තමයි අද අපි පටන් ගත්තේ. එදා චරිත සහෝදරයන් මම කියනවා මේක සමාජ සභාවට ප්‍රකාශ කරන්න කියලා. ස්තුතියි. මේ ඒකාබද්ධ ප්‍රකාශනය 2025 ජාත්‍යන්තර මැයි දිනයේදී ශ්‍රී ලංකා ඇප් ප්‍රවාහන සේවකී එක්සත් වෙති. ශ්‍රී ලංකා පුරා සියලු ඇප් අංශවල සේවකයන්ගේ නියෝජනය වන සංගමයන්හි එකතුවෙන් සතුටුලා ශ්‍රී ලංකා ඇප් ප්‍රවාහන සේවකීන්ගේ සම්මේලනය වන අපි 2025 ජාත්‍යන්තර මැයි දිනයේදී මෙම ඒකාබද්ධ ප්‍රකාශනය නිකුත් කරන අතර අද දිනේ අපි සියල්ලන්ටම සහයෝගීතාවයේ දිනයක් හා යුක්තිය සඳහා කැඳවීමක් කරන දිනයක් ලෙසද නම් කර සිටිමු. ශ්‍රී ලංකාවේ ඇප් ප්‍රවාහන සේවකයන්ගේ ඒකාබද්ධ හඬ ලෙස අපි වහාම පාර සඳහන්ට ඉල්ලා සිටිමු. ඩිජිටල් වේදිකා පද්ධතියක් තුළ සේවකයින් ලෙස සාධාරණ වර්ගීකරණය. රටේ අනෙකුත් සේවකයින්ට මේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා අපට ඇති අයිතිය තහවුරු කිරීම. සූරාකෑම වැළැක්වීම සඳහා සාධාරණ ගෙවීමක් හෝ ජීවත් වීම සඳහා අවම වැටුම. තිරසාර කර්මාන්තයක් නිසා වැඩ කරන පැය ගණනේ සීමාව. ඇල්ගොරිතම කල්පනාකරන තීරණවලට එරෙහිව අභියාචනා කිරීමට ඇති අයිතිය සහ පුද්ගල සමාලෝචනයට ඇති ප්‍රවේශය. වෘත්තීය සමිතිගත වීමට ඇති අයිතිය හා සාමූහික කේවා කිරීම. අවසාන වශයෙන් අපි මෙම තීරණවලට එළඹ සිටිමු. සේවකයන් සඳහා අවම ප්‍රමිතිය සහ අවම වැටුප ඉහළ නැංවීමට සියලු වේදිකා සේවකයන් සඳහා යහපත් වැඩ පරිසරයක් සහතික කිරීමට ජාතික මට්ටමේ වැඩසටහනක් ඇති කළ යුතුය. අවිධිමත් ආකාරයේ ශ්‍රම සූරාකෑමට ඉඩදී ඇති ඩිජිටල් වේදිකා ආර්ථිකය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන නීතියට, ශ්‍රී ලංකාවේ කම්කරු නීතියට, ශ්‍රී ලංකා රජය මගින් පනවන සියලු ආර්ථික අනුගමනක් වලට අනුකූල ලෙස නියාමනය කළ යුතුය. මෙහි අත්දැකීම් අප මෙම පොදු ප්‍රකාශනය වෙනුවෙන් සටන් කිරීමට මේ ප්‍රතිඥා දෙමු. ඒ සඳහා අපසාර කරන සංවිධාන සහ සංගමවල ලේඛනය, ශ්‍රී ලංකා ඇප් ප්‍රවාහන වෘත්තියන්ගේ සම්මේලනය, ශ්‍රී ලංකා ඇප් සේවක සංගමය, සමස්ත ලංකා කුලිරත රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය, ජාතික ටැක්සි ඇප් නිරෝධක වෘත්තියන්ගේ එකමුතුව, සීමාසහිත බස් වයින් පරස් නිරෝධක රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමුපකාර සමිතිය, समस्त अंतर्जाल टैक्सी सेवा රියදුරු සංගමය අපි එකඟයි. ජාතික ටැක්සි අපේ ගෙනල්ලා වෙන කොයිට හරි වික්කා කියනවා. එන්න කරන්න එපා කියලා විකුණන්න නෙමෙයි. මේ අපි මොකද තනියෙන් ලංකාවේ පළමු වතාවට පටන් ගත්ත ඇප් සංගමේ අපි තනියෙන් ආපු ගමන උල් කරගෙන ජාති අතරේ දක්වා යන්න තමයි මේ අත්සකය. සහෝදරවරුනි, අද දිනේ විශේෂකම මේ සහෝදරවරුන් හැමෝම දන්නවා. ඒ
වගේම මේ තැනේ සුවිශේෂකම මම හිතන්නේ අපේ ජයකිෂ සහෝදරයා එතනදී පැහැදිලි කරා. මෙතන අපේ පිටිපස්සේ තියෙනවා අපේ කළු පාට ආයතනය. අපේ ඉස්සරහා තියෙනවා එක පැත්තක අපේ කහ පාට ආයතනය. මෙතන අපි ඉන්නේ අපේ කම්කරු දෙපාර්තමේන්තුව සේවනේ. අපිට සිසිලස දෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුව කොට නැගිලා අපිට මේ වෙලාවේ දැනෙන සිසිලස අපේ ජීවිතේටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි මේ වෙලාවේ සටන් කරමු. අපි නීතිගත වෙනුවෙන් අපි පෙනීමකින් සටන් කරන්න යන්න ඕනේ එතෙන්ට. මේ අද මේ පටන් ගන්න ව්‍යායාමය අපි දියවන්නාව නෙවෙයි දියවන්නාගේ ඔබට. ඒ කියන්නේ මේ ලෝකේ කම්කරුව වෙනුවෙන් කියන මහගෙදර උත්තරීතරම ස්ථානයේ ලෝක කම්කරු සංවිධානයේ මහගෙදර ජිනීවා නුවර තියෙනවා. ඒ ජිනීවා නුවර ලෝක කම්කරු සම්මේලනයේදී අපි මේ අපේ ප්‍රශ්නය හඳුනලා කතා කරන්න බලාපොරොත්තු වෙන ලබන මාසෙදී අපි මේ එකතු වෙන එකමුතුකම දිගටම පවත්වාගෙන යමු. මේ සටන ජයග්‍රහණය කරන තාක්කල් අපේ මේ එකමුතුකම කිසිවෙකුටවත් බිඳින්න ඉඩ දෙන්න එපා. මොකද මේ එකමුතුකම දැක්කම දැන් ඕන තරම් පිටපත් එළියේ ඉන්න අය මේ එක ප්ලෑන් හදනවා යටිකෝට්ටු ප්ලෑන් මේ එකමුතුකම බිඳින්න. ඔක්කොම එකතු වුණා නම් ඔහු කඩන්නේ මේමයි කියලා. කිසිවෙකුට අපි අද මේ අත තියලා වෙන පොරොන්දුව කිසිවෙකුට කඩන්න ඉඩ දෙන්න එපා සහෝදරවරුනි. මේ පිළිසකටදී මට ඇත්තටම වෙලාවට හිතෙනවා මිලියන්ඩර් සන්තෝෂ බෑග්. මොකද දන්නවද? මෙච්චර කාලයක් අපි දේශපාලන පක්ෂ පිටිපස්සේ තමයි හැම වෙලාවම ගියේ පෙරපාලි ගියේ. ඒ වුණත් අපි ඒක අද වෙනස් කරලා තියෙනවා. එහෙනම් මෙච්චර කාලයක් දේශපාලන පක්ෂ පිටිපස්සේ ගියේ කියලා අපි මිලියන්ඩර් නැද්ද? ලැජ්ජයි. මිලියන්ඩර්යි. මෙච්චර කාලයක් අපි දේශපාලන පක්ෂ පිටිපස්සේ ගියද? එහෙනම් අද සන්තෝෂ වෙනවා. අද අපිට සන්තෝෂයි. අපි වෙනුවෙන් වැඩ කරා. අපේ ජයග්‍රහණයෙන් වැඩ කරා ඒ සන්තෝෂයි. මේ ඉන්න අපේ සියලුම නායකයෝ මම ඇතුළු සිමුණාක ඔබලා වගේම මහපාර සම්පූර්ණ මිනිස්සු. අපි සියලු දෙනා මේ දාඩිය සුවඳ ඒ වගේම පාරේ තියෙන දුම මේ අවුව මේ කාස්ට් එක හැමදේම දන්න මිනිස්සු. ඒ නිසා තමයි අපි සියලු දෙනා එකතු වෙලා මේ වගේ වැඩ කරලා ඉන්නේ. හැබැයි අපි එතකොට පාර දිගට තව කට්ටියකින් ඔන්ලයින් දාගෙන බලාගෙන හිටියා. ඒ කොන්ද පණ දෙමු. උඩ පණ ඒකේ සම්මෝහ වෙනවා. ඒ කොන්ද පණ දෙනවා මම කියනවා ඒ උසාවෝ වගේ වෙන්නේ අපිට එක්ක මේ සාධාරණ වෙන්නේ. එහෙනම් මම සන්තෝෂ වෙනවා ඔබතුමාලා එකතු වෙච්ච එක ගැන සියලු දෙනාම තවත් ඉදිරියට දැනුවත් කරන්න මේ සම්බන්ධව අපේ සියලුම රේතුලා කොහොමද ස්තුතියි. සුබදාවක් වේවා අපේ සහෝදරවරු දෙන්නාට අද මෙතනට පැමිණි සිටින සියලුම සහෝදරවරුන්ගේ අවසරයි. අද අපේ සහෝදරවරු දකින්න පොඩි විශේෂත්වයක් මෙතන කවුරුත් ආරාධනා කරන්නේ නැහැ. මෙතන කතා කරන්න කවුරුත් අවසර ගන්නේ නැහැ. මෙතන වේදිකාවේ උඩාලා වාඩි වෙන්න කවුරුත් නැහැ. මොකද අපේ සහෝදරවරු ඉඳගෙන ඉන්නවා නම් මෙතන අපේ නායකයෝ කියලා කට්ටියක් වාඩි වෙලා ඉන්න එහෙම පිළිතක් නැහැ. අපේ නායකයෝ මෙතන බලහැමයි ඉන්න සහෝදරවරුත් එක්කමයි. ඒක තමයි අපේ විශේෂත්වය. වෙන කිසිම මයිරණයක බලන සහෝදරවරුනි මේ විදිය ආකෘතියක් තියෙන්නේ කියලා නෑ. අර වැඩවසම් යුගයේ වහල් යුගයේ ආකෘතියම තමයි තියෙන්නේ. මේ මයිදිනිය සමරන්නේ මේ වහල් ක්‍රමයටම තමයි. නමුත් අපි එහෙම නෙමෙයි. අපි වෘත්තිය විදියට අපි හැමෝම එකයි. ලොක්කොත් නෑ, නායකයොත් නෑ, සමාජිකයොත් නෑ, හැමෝම එකයි. ඒක තමයි අපේ විශේෂත්වය. අපි වෘත්තිය විදියට. අද අපි මේ සහෝදරවරු දකින්න ඇති අපිට ජනමාධ්‍යවල සහ එළියේ බෞද්ධරය අපේ පාරිභෝගිකයෝ බව අපි හඳුන්වා දෙන ආකාරය කොයි විදියටද? නමුත් අපේ ගරුත්වය කොහොමද කියලා. අපි ඉස්සර මුලින්ම ඉඳලා කියන්නේ ඕනෑම දෙයක සිදුවකදී අසරණේ මේ කෙනෙකුට පීඩ වෙන මුද්දේ විදියට තමයි හඳුන්වන්නේ. නමුත් දැන් අර
ධනවාදී ආර්ථිකයත් එක්කලා ටික ටික ඒක වෙනස් කරලා කුලීගත රියදුරා කියන්නේ බොහොම පහත් මට්ටමේ චරිතයක් තියෙන හැදීමක් තියෙන ගුණයක්වත් නැති චරිත විදිහට තමයි හඳුන්වා දෙන්න තියෙන්නේ. අපි මේ වැඩිදිනේ මේ ආරම්භ කරන වැඩසටහනේ අපේ ආර්ථිකය වගේම අපේ ගරුත්වයත් අපි ආරක්ෂා කරගන්න ඕනේ, රැක ගන්න ඕනේ. ඒකෝට අපි මේ අවුරුදු 10කට කලින් අපි හම්බ කරගෙන කාපු ආර්ථිකය අපි නැවත උදා කරගන්න මේ වසර ගණනාවකට කලින් අපිට තිබිච්ච ගරුත්වය අද නැති කරලා තියෙන ගරුත්වය යලි අපිට උදා ගන්න තමයි අපි මේ සටන කරන්නේ. මේක මේ එක ආයතන ගණන් වැඩි කරගන්න කරන සටනක් නෙවෙයි. මොකද අපේ මුලා සහෝදරවරු අහනවා අපි ගණන් වැඩි කරන්න කියලා අපි ඉල්ලන්නේ නැද්ද කියලා. අපි ගණන් වැඩි කරන්න නෙමෙයි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ අපිට අභිමානයෙන් ඉන්න පුළුවන්. අපිට අර සුනිසි රැකියාව කියන්නේ ඒ සුනිසි රැකියාව කියන එක තේරුම තමයි අපිට රැකියාව පිළිබඳ ආසාවක් තියෙනවා. අපිට ගරුත්වයක් තියෙනවා. අපිට ඕන දැනක කියලා කියන්න පුළුවන් වෙනවා අපි මේ රැකියාව කරන්නේ. ඒක තමයි සුනිසි රැකියාව කියන්නේ. අපේ රැකියාවට ගරුත්වයක් තියෙන්න ඕනේ. ඒ සඳහා නිශ්චිත ගෙවීමක් අපිට තියෙනවා. අද අපිට ගරුත්වයක් නැහැ, ගෙවීමක් නැහැ. අපි ඉලක්කම් වලින් කිලෝමීටරයකට මෙච්චර නෙමෙයි ඉල්ලන්නේ. අපේ රටේ සාධක කරපු අවම වැටුපක් තියෙනවා නම් රජේ කම්කරුවෝ ඒ අවම වැටුපවත් අපේ සේවකයන්ට ලැබිය යුතුයි. මේ රජයේ බලයට මැදලා මේ පෞද්ගලික ආයවැයේදී රාජ්‍ය අංශයට සහ පෞද්ගලික අංශයට කියලා වෙන වෙනම වැටුප් වැඩි කිරීමක් කරා. නමුත් අපි ගැන කොහෙවත් සඳහන් වුණා නෑ. අපි ඉල්ලන්නේ යන්නේ ඒකයි. අපි ඉල්ලන්නේ අපිවත් මේ ක්‍රමයට ඇතුල් වෙන්න ඕන. අපිවත් මේ ක්‍රමයට ඇතුල් වෙනවා කියන්නේ සේවකයෝ විදිහට අපි පිළිගන්නවා. ඒ සේවකයෝ විදිහට පිළිගන්නවා කියන්නේ අපිට මූලික වැටුප අයිති අපිට හිමි කියන එක. ඉස්සෙල්ලා කතා කරා වගේ මේ එකතු වෙලා ඉන්න හැමෝගෙම ශක්තියෙන් තමයි අපි මේ සටන ඉස්සරහට ගෙනියන්නේ. මේ සටන ඉස්සරහට ගෙනියන්නේ අපි ওই ආයතන දෙක තුනකට ඉස්සරහට විතරක් නෙවෙයි. අපි මේ සටන ගෙනියන්නේ දියවන්නාවේ ලොකට. දියවන්නාව තමයි මේ අපේ රටේ නීති හදන්නේ. අද අපේ රටේ මේ කුලීගත කර්මාන්තය ප්‍රවාහන අමාත්‍යාංශයට නියාමනය වෙනවද? නෑ. කම්කරු දෙපාර්තමේන්තුවේ යටතේ අපිව නියාමනය වෙනවද? නෑ. රටේ ආර්ථිකයට මේ ආයතන වලින් හම්බ කරන අපේ සූරාකාර සල්ලි අහුවෙනවද? නෑ. ඒතකොට මේ තුනම නියාමනය වෙ යුතුයි කියලා තමයි අපි කියන්නේ. උද්ගලයා විදිහට අපිවත් කම්කරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරයක් විදිහට ආයතන ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි මේ සියලුම ආයතන රටේ ආර්ථිකයේ සම්බන්ධ මුදල් අමාත්‍යාංශයේ නියාමනය වෙ යුතුයි. එතකොට තමයි අපිට වගේම මේ රටට ලැබිය යුතු දේ ලැබෙන්නේ. දැන් මේ රටට ලැබිය යුතු දේ ලැබෙන්නේ කාගෙද? කොම්පැනි කාර්යයේ සාක්කුවටයි මේ ලංකාවේ එපිට වෙන කොම්පැනි එකට. එතකොට මේ රටේ මුදල් අපභාවිතා වෙන එක වළක්වන්න තමයි අපි කියන්නේ රටේ අපේ උගුරා කරන සල්ලි ටික මේ රටේ ආර්ථිකයට එකතු වෙ යුතුයි. ආර්ථිකයට එකතු වෙන්න නම් මේ රටේ මේ ව්‍යාපාරික සමාගම් මේ කුඩ සමාගම් සියල්ලම නියාමනය වෙ යුතුයි. ඒ වගේම මේ අපේ මේ සටනේ අපේ කුචිය භාවය ආරක්ෂා කරගන්න අපේ අයිතීන් ආරක්ෂා කරගන්න මේ ගෙනියන සටනේ මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා මෙච්චර කාල පාර්ලිමේන්තුවේ රැස්වීම වලට සහභාගී වුණා මුදල් අමාත්‍යාංශයේ සහභාගී වෙලා තියෙනවා අංගම් දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ මේ රැස්වීම වලට සහභාගී වෙලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ ඉඳලා අපි මේ අපේ ප්‍රශ්න සාකච්ඡා කරන්න මේ රටේ විතරක් නෙමෙයි ජිනීවා වල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ ඒ මහා සම්මේලනයේදී අපි අපේ ශ්‍රී ලංකාවේ අක්ෂේපකයාගේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නයට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට පවරන්න අපි එහෙත් තමයි මේ සම්මේලන ඉස්සරහට ගෙනියන්න මේ අද තියෙන එකමුතුකම ඉස්සරහට ගෙනියන්න අපේ සහෝදරවරුන්ගේ ශක්තිය තමයි ඕනේ. මේ නායකයෝ වගේම සහෝදරවරු එකතු වෙලා මේ අද බඳගත්ත මේ එක ගමන ඉස්සරහට අඛණ්ඩව නොගැනී ගෙනියන්න කියලා මම ඔබ තම සම්පූර්ණසලා සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. මට ඒ ප්‍රතිඥාව ඔබ සහෝදරවරුන්ගෙන් ලැබෙනවද? කොහොමද සහෝදරවරු? හරි. සියලුම සහෝදරවරුන්ගේ ආශාව. උදේට සියලුම සහෝදරයන් ආවත් ගන්නවා. මොකද අවුරුදු 30ක 30 මේ උදේ මාගේ සිටිනවා. මම දැන් අවුරුදු 59ක් වයසයි. උණුගුරාලා නිවිලා ඉන්නවා. ඒ උණුගුරා ඉවත් කරනවා. මම ආපහු හඳගෙන පස්සෙම ගියා. තාමත් යනවා. දේවි පිරිසෙය දවස් 28ක් කොහොම ලබා දීලා කාන්තාවන්ට මම සාහිතියක් කියනවා. මම වහනේ එළවන්න මේ නමාරෝලන්නේ පොඩි බබාලා නම් මම දානවා යන්නේ. මම දක්වා කියනවා මුස්ලිම් කටි ඉන්නවානේ. ඒගොල්ලෝ කැමති නැහැ.
ඉන්නේ. බහුතරයක් කට්ටිය මාව ගන්නවා. හරි දැන් කෙනෙක් ඉන්නවා තමයි අපි මේකට සහයෝගය දැක්වීමට අදහස් කළේ සහයෝගය දක්වන්නේ අද මෙතන රැස් වෙලා ඉන්නේ ඇප් භාවිත කරමින් ප්‍රවාහන සේවා සපයන සහෝදරයන් හා සහෝදරියන්. රියදුරන් කිය හැකි දාවකයන් දෙක ඉන්නේ. ලයිට් එකේ ට්‍රාන්ස්පෝර්ට් කරන කට්ටිය දාවකයන් කිය හැකි. මේ සියලු දෙනාම නියෝජනය කරලා සහභාගී වුණේ. අපි මූලික වශයෙන් අපි නියෝජනය කරන්නේ අපි මෙතෙක් කතා කළේ ස්ටෑන්ඩ් එකේ පොඩි වෙනසක් තියෙනවා. අවුරුදු 9කට කලින් අප කතාවක් තිබුණේ නැහැ. දැන් අප කතාවක් තියෙනවා. ඉදිරියේදී ස්ටෑන්ඩ් කතාව නැතිලා අප කතාව ඉස්සරහ ඉන්නවා. ඒක පිළිගන්නකොට මෙහෙ නැති වුණාට යුරෝපයේ ඉංජිනේරු ඇප් එකෙන් තමයි සර්විස් එක දෙන්නේ. ඌ රස්තාවක් කරන්නේ නැහැ. ඕක එකක් කාර්යයක් මේ සේවකෙක් හැටියට නෙමෙයි ඉන්නේ කොන්ත්‍රාත් සේවකෙක්. ඔයගොල්ලෝ ප්‍රවාහන සේවා සපයන ක්‍රමයට මොනවද ඉංජිනේරුවා සාමාන්‍යයෙන් දැනුම දොස්තරයාත් එහෙමයි. ડોක්ටරුත් එහෙමයි. ડોක්ටර් ඔක්කොම එහෙම තමයි දෙන්නේ. තව අවුරුදු 10කින් ඇප් කියන එක තමයි ඒක ඩිජිටල් ප්ලැට්ෆෝම් තමයි සමාජයේ රැකියාව මූලික අංගය බවට පත් වෙනවා. දැන් ලංකාවේ ඔයගොල්ලෝ හදේ ඔක්කොම වැඩ කරන බහුතරයක් වැඩ කරනවා. ඔක්කොම බහුතරයක් වැඩ කරන ආයතන දෙක තමයි පිටු උගොත්. අද උදේ බැලුවා Uber ආයතනයේ 2023-24 ලංකාවේ ආර්ථිකයට දැක්වූ දායකත්වය රුපියල් කෝටි 16000. උන් කියන්නේ අපි මේ කියන්නේ. ඒකෙන් ට්‍රාන්සැක්ෂන් ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ රුපියල් කෝටි 33900යි. ඒක ගන්න බජට් එක කොහොමද කියලා. එතකොට පිට්මිය ආයතනයේ කියනවා 2024 ඒගොල්ලන් ගනුදෙනු කරලා තියෙන්නේ රුපියල් කෝටි 3900යි. ගනුදෙනු. ලාභය රුපියල් කෝටි 390යි. මම නෙමෙයි කියන්නේ නෙට් ඉන්ටර්නෙට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. මේ අපි කියන කතාව නෙමෙයි. එතකොට 2022 Uber ආයතනයේ ලංකාවේ ආර්ථිකයට දායකත්වය රුපියල් කෝටි 8100යි. මේ ඔක්කොම Uber එකේ හරි පිට්මි හරි පොකට් වලින් දීපු ගණන් නෙමෙයි. පැහැදිලිවම තදාගෙන උන්ගේ පොකට් වලින් දීපු දෙයක් නෙමෙයි. උන් ඔෆිස් එකේ ඉඳලා කරපු ට්‍රාන්සැක්ෂන් උත් නෙමෙයි. ඒක ගනුදෙනුත් නෙමෙයි. මේ ඉන්න අපි ඔබ මම තාම අපල දුවන්නේ නැහැ. ඒක මම කියන එක නෙමෙයි නේද? ඉදිරියට බලමු. ඔයගොල්ලෝ ඇප් සේවක කියන්නේ ඇප් වල දුවන ප්‍රවාහයේ දුවන මිනිස්සු කරපු ගනුදෙනු වලින් උන්ට ලැබිච්ච ආදායම. හැබැයි කියන්නේ කොහොමද? ඌගේ පොකට් එකෙන් ගියා වගේ අපි දායකත්වය කෝටි 16000. එතකොට කෝටි 16000 දෙන්නයි කෝටි 3900ක් දෙන්නයි දායකත්වය දැක්වූ අපි සම්බන්ධයෙන් මේ හෙන දාපු ආණ්ඩුවට පොරලා තියෙන්නේ. මොකක් එක කරගෙන නෑ. හරි? දායකත්වය අපි වැඩ කරොත් තමයි ආදායම උපදවන්නේ. ඒ ආදායම උපදවුවොත් තමයි මොකද කරන්නේ නෝකෙ වෙන්නේ. හරි. අනුරාධපුරයේ කොහොමද? අපි වැඩ කරන සුළු ජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා අවම වැටුප් ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. එහෙමනම් අද ඩිල්ලි නාන්නේ වැඩි ආදායම උපාදාන ඕනේ. එහෙම නෙවෙයි. ඩිල්ලි නානෝ ආදායම වලට ඉන්නේ උගේ ආදායම අපිට තෝරන්නේ වැඩිම ආදායම. වැඩිම ආදායම කියන්නේ යන පාටි ගොඩිය ගසාගෙන නෙමෙයි වැඩි ආදායම. ඒකට ඩිල්ලිලාගේ ආණ්ඩුව කොහොමද? දූෂණේ නාස්තිය ආරම්භ කරලා දැන් හර්ෂණ කියනවා මාසෙකට ලක්ෂ 57ක් විතර කරනවා. නලින් ජයතිස්ස කියනවා මම ලක්ෂ 74ක් විතර කරනවා. හරි? එයාගේ අමාත්‍යංශය තුනේ 74ක් විතර. අපි කියන්නේ අපෙන් මං කොල්ලා ගන්න එක පොඩ්ඩක් කරමු. ඒක ඉතුරු කරලා දුන්නා අපිට වෙන මොකද කරන්නේ? මොකද මිනිස්සුන්ගේ වැඩි කරන්නේ නෙවෙයි කියන්නේ. අපිට ලැබිය යුතු අපිට හිමි දේ ලබා දෙන්න. ඒක තමයි කියන්නේ. මේ ඉල්ලීම වලට ප්‍රධාන මූලය ප්‍රධාන හේතු බවට තියෙන්නේ අපි හිතියේ ඒක තමයි කස්ටමර් එකේ උන්ටන්නේ. ඒක කස්ටමර් සර්විස් එක දෙන්නේ කවුද? අපි වෙන කවුරුද දෙන්නේ නැහැ. මොකද පිට්මියයි උබර් ආයතනේ තමන්ගේ මුදල් යොදවලා වාහන ගන්නවා තියෙනවා. සර්විස් එක කරනවා. ඒක මොකක් කරන්නේ? අපේ වාහන අපේ දේවල් අපි යොදවනවා. යොදවලා ගන්න ආදායමෙන් ගන්නවා. ඒක පිට්මිය එක කෝටි 390ක් ලාභ. කියවුවා.
ලාභය ඕන හොයලා දීපුවා. වෙන කවුරුහරි දෙයක් නැහැ. හරි? දැන් මේ අපි මේ ඉන්නේ අපේ අයිතිවාසිකම් කියන්නේ එකක් නෙමෙයි. සල්ලි විතරක් නෙමෙයි. හරි? අපිව පිළිගන්නවා. අපේ ප්‍රශ්නයක් આવොත් කතා කරන්න වැඩිලා තියෙන එකෙක් ඉන්නකොට. කම්කරවාදෙන් එහා පැත්තේ. ප්‍රශ්න වල මෙතියක් තියෙනවද? නැහැ. ආරණ්‍යක එහා පැත්තේ. ප්‍රශ්න වල මෙතියක් තියෙනවද? නැහැ. පිටපොළක් තියෙන්නේ මේ දුරවල ප්‍රවාහවලදී ආරණ්‍යකදී කොහොමද උත්තරේ මොකක්ද? නම් ඔබේ පොලිස් එකයි කරා. පළාතයි කරා. දැන් මෝ යාපනයේද කොහොමද කියවන්නේ? අපි කියන්නේ යාපනයේ කාර්යවල මේ දුරවල එකයි කියලා. මොකද ඒක මූලික මිනිස් අයිතිවාසිකම. හරි? වාහනේ යාපනයේද කොහොමද කියලා ගොඩට බැරි වෙන්නේ නම්බර් ප්ලේට් එක පොලිස් අයිති කරන ආරණ්‍යයකට පුළුවන්. හැබැයි කුලීකට අනුලා ගැනීම සඳහා රතු නම්බර් ප්ලේට් කිනෝ මුන් කියන පාලනයට අවදීතිය සම්මත කරන්නේ. යකෝ හත්තිනෝය ආපුවේ වයින් කරනකොට ප්‍රශ්නයක් නැහැ. තිබිච්ච ඒවා 2008 කලින් 2004 කලින් තිබ්බේ රතු නම්බර් ප්ලේට් කළු නම්බර් ප්ලේට් තිබ්බේ. දන්නවද? ඔය 203 203 208 ආනවල රතුයි කළු නම්බර් ප්ලේට්. රතු තිබ්බොත් 6 තුනක් කළු තිබ්බොත් 5. මේ නම්බර් ප්ලේට් එකම පස්සේ ඉස්සරහයි ඉවරයි. හරි? මේ අපි කතා කරන්නේ වෘත්තීය රියදුරු හොදාගෙන සම්බන්ධ. ආයතන වැඩසටහන දක්වන්නේ මොකද? පාර්ට් ටයිම් රෝල් එක. කම්පැනි ඇකවුන්ටන්ට් උන් තවසර දුන්නා ප්‍රශ්නයක් නැහැ. උඩ ආදායම් වදින්න උරුමයි. පිළිගන්න. දුවද්දී උත්‍රිය දුරා මාත්‍රිය දුරා වත්‍රිය දුරා. දැන් එහෙමනේ. මූවරේ ඇකවුන්ටන්ට් ස්ටයිල් එක හයරක දෙනවා. මොකට මෙට්‍රෝ එක දාන අම්බොත් මොකට. ඉන්ද්‍රිය යනවා කරන්නේ. කීල්ස් එකේ බලවන්න ඉන්ද්‍රිය යනවා මරුබලට දාන්නේ කියලා. උඩ රුපියල් 10ක් අම්බොත් ප්‍රශ්නයක් නැහැ. අය උගේ විනෝ පියවර අපිට එහෙම නෙමෙයි. ඔබ අපිට එහෙම නෙමෙයි. මොකද අපේ රස්සාවනේ. එතකොට වෘත්තීය රියදුරන් හඳුනා ගන්න අපි කියන්නේම රස්සාව කරන එක වෙන් කරපන්. වෙන් කරන්නේ නැතුව මේක මොලේ දාලා ගියවම මුළු වෙච්ච මාළුත් එකට යනවා හොඳ මාළුත් එකට යනවා. දැන් මුළු වෙච්ච මාළු හොඳ මාළු උයලා ගන්න නැත්නම් දිව දාගම හොයන්නේ. එහෙම නොවෙන්න තමයි අපි ඉල්ලුම කරන්නේ. මතක තියාගන්න 2002 ඉඳන් ලංකාවේ නීති සම්පාදනය කරලා තියෙනවා. නීති තියෙන. නැතුව නෙමෙයි. නීති තියෙනවා. මොන එකකවත් ඒ නීති ක්‍රියාත්මක කරනවා. පළාත් සභාව තියෙනවා. මම 3000 කියලා මම ලියාපදිංචි වුණා. 2020 ලියාපදිංචි පටන් ගත්තේ. මම 2028 ඉඳලා සල්ලි ඔක්කොම ගෙවන්න ඕන 2028 ජනවාරි මාසේ මම ගත්තේ කොලේ. එච්චර යන්නේ. ICA ලියාපදිංචි. බස්නායක පළාත 3,50,000 වෙනවා විදුර. ෆ්‍රී ලා. අනිත් ගානක් තියෙන්නේ. ICA ලියාපදිංචි. දැන් මේ ICA මොලේ වල විසු 3000 දිලා වෙච්ච දෙයක් නැහැ. මුංගුදි. දැන් ලවණත් එකේ ඕගොල්ලෝ කරන්නේ මේ කාලේ වල ලවණත් දාලා දිලා ලියාපදිංචි කරේ. ලියාපදිංචි කරා. එද අපි පිළිගැනීම කියන්නේ අපි පිළිගන්න. මොකද නීති නෑ. ඔයා වෘත්ති කියලා කිව්වොත් මම වෘත්ති කියලා කිව්වොත් ඔයායි මමයි කිසි කෙනෙක් ලංකාවේ පිළිගන්න කිසිම නීතියක් නෑ. හරිද? ආරණ්‍යයේ ප්‍රවාහවත්ච්ච නීතිය කොහෙවත් නෑ. වෘත්තීය රීතිය වල නෑ. තියෙනවා අස්කාරය විතරයි තියෙනවා. උන්ට තමයි පිටිලයිසන් තියෙන්නේ. අපේ පිටිලයිසන් නෑ. අපි 2010 නිවාසී පාලන නීතිය ගෙනාවා. අපි කියන්නේ ක්‍රියාත්මක කරපන්. දවස් 3 ට්‍රේනින් අපි 2000 දෙන්න කිසි ප්‍රශ්නයක් නෑ. බස් වලට එහෙම 2000 දින දවස් 3ක් NTC එකේ ට්‍රේනින් ගියාම ලයිසන් එක ගන්න පැසේන්ජර් ට්‍රාන්ස්පෝර්ට් එකක් තමයි. ඒක තිබ්බොත් විතර මගී ප්‍රවාහයේ දෙන බස් රට පැටලිය හැක්කේ. අපි කියන්නේ ඒ ලයිසන් එක තිබ්බා. අපිට. එතකොට අපි වෘත්තීය රීතියට පිළිගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නීති දිනනවා, නීති කරන ආයතන දිනනවා, පුද්ගලයෝ ඉන්නවා. ඒ අදාළ අවශ්‍යතාවයන් ලබාගත යුතුයි. තියෙන පුද්ගලයන්ට අපි මේ ඔක්කොම තියෙනවා ඒකත් ක්‍රියාත්මක කරන්නේ. ඒක අනුරාධපුර තව පොයවල් කියා පොර. විවා කිව්වනේ මේ මාස 6 වැඩේවට පිරාම ඉතුරු මාස ටිකේ ස්තුක දාන්න. කො ස්තුක ගෙවුවට වෙන මොහේ ගබ්බස්සට අපිට නැහැ. අපේ වැඩේ කරලා අපි එන්නේ නැහැ නමුත් ඉතුරු මාස 7කට ඇවිල්ලා වැඩේ ඉවර කරලා අන්තිමට ඡන්ද මාසෙ විතර ස්තුක දාන්න කියලා අපි කිව්වේ නැහැ. උඹලා කිව්වා අන්ත ඔක්කොම හොරු කියලා. උඹලා කිව්වා අපි කිව්වේ නැහැ. උඹලා තමයි කිව්වා ඔක්කොම හොරු කියලා. අපි ආව ප්‍රශ්න ඉඳලා කිව්වා. එතකොට උඹලාගේ මාස 6 ඉවර වෙනවා අපි ඉන්නෝ. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී අපි කරන්න කියන ස්ටේජ් එකට ගන්නවා. අපි හරක් වගේ ඡන්ද දෙනවා. ඒකද මේ වැඩේ. එතකොට ඊළඟ මාස 5-4 මොකද කරන්නේ? අපි කන්නේ බොන්නේ නැද්ද? ජීවත් වෙන්නේ නැද්ද? අපේ ළමයි ළමයි නැද්ද? අපි ආණ්ඩුවට කියනවා විශේෂයෙන් ඩිමාන්ඩ් එක කියනවා ඉන්දියාවේ නීති කියනවා 100% රක්ෂණය කරන්නේ හොඳයි. හැබැයි ඉන්දියාවේ තව මූලික නීතියක් තියෙනවා. ප්‍රයිවට් and කමර්ෂියල් කියලා වාහන වල දෙකයි තියෙන්නේ ඉන්දියාව.
කමර්ෂියල් වාහනේ විතරයි මගින් ප්‍රවාහනේ යන්න පුළුවන් බාහිර ප්‍රවාහනේ කරන්න පුළුවන්. ප්‍රයිවට් වාහන වලට බෑ. ඕකගෙන් මොකද රතුවම බේ කියන කතාව ඕක තමයි. ඒක මොකක්ද මැජික් නෙවෙයි ඔය කියන්නේ. විවිධ දේ ක්‍රියාත්මක කරපා. ඊට පස්සේ මොකද කියනවා 100ට 100යි කියන රක්ෂණ ක්‍රමය කියන්නේ මොකද ඔය රක්ෂණ ක්‍රමය කියන්නේ ඇප් කම්පැනි එකක දී යුතුයි. මතක තියාගන්න. ඒක ඇප් කම්පැනි නියාමයේ නියමිතුයි. නියාමයේ වුණාම ඒගොල්ලන්ගේ තියෙන ඩේටාබේස් එකෙන් ඔයා දුන 6 කියන තමයි 100ක ගන්න යන්නේ. ඉන්දියාවෙන් තාම ක්‍රියාත්මක ඒ 2026 කරලා ක්‍රියාත්මක වෙන්නේ ඉන්දියාවේ. මොනවායි ජීන නීති ක්‍රියාත්මක කරන්න බැරි වුණු අලුත් නීති ගෙනල්ලා අලුත් කම්පැනි නියාමනය කරන්න හැදුවා. අපි පොඩ්ඩක් කියන්න නම්බර් එක අපිට දීපන්. ඔයාලා කරන්න පුළුවන් මූලික නීතිය නම්බර් එකේ දාගන්න නීතිය එක. අන්තිම නීතිය අවශ්‍ය නැහැ. ඉමිච් එක අපිට කරලා. විමානයේ උත්තර ගන්න. ඒක වයින් සාර්ථකයි අපි රියදුර හිට අපි පිළිගන්නේ නැහැ. පිළිගත්තේ යුතුයි. ඒ සඳහා මේ සටන් කිරීම ඉල්ලීම කරන්නේ එකට එකතු වෙලා ඉන්න වීඩියෝ වැඩ කරන්න පුළුවන් නැත්නම් අපුට ආරෝහණය කොහොමද? අපි
අපේ ගොඩක් සහෝදරවරු ඉන්නවා. ඕක තමයි ඇත්ත කතාව. අපි ඔක්කොම එකවගේ දුන්නා. අපිට මේවා ජය ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි සහෝදරවරු. ඔයාලා යුතුයමක් කියනවා. මගතොටේ තාකිට කාට අපේ මේ ගමන ගැන මතක් කරගන්න. ඔබ කියන්නේ අඩවෝල්ටේ විතරයි හොයාගන්න ඕනේ. ඊයට කියත් කමන්නේ ආයෙත් පොඩක් ඉඳාගෙන ඉන්නවා. ඔන්නෝ වෙන්න තමයි. ඔය අප්පායතයි. පාලකයෝ අපිව පාලගන්න. ඒකෙන් තමයි තනියෙන් ගමන යන්න බැරි එක සම්දානගත වුණා. යාත්‍රාන්තරේ දක්වා යනවා. ඒ ගමන අපි ඉස්සරහට යමු. අපි ජයග්‍රහණය කරමු. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි. සියලු දෙනාටම මම ස්තුති කරනවා. මේ වැඩසටහනේ කොටස වැඩේ නවත්තනවා. ඒ වගේම විශේෂ ස්තුතියක් පිළිගන්නන්න ඕනේ ශ්‍රී ලංකා පොලිසියට. ඔව්. ඇත්තේ වශයෙන්ම අපි අතේ ආරම්භයේ ඉඳලා මේ මොහොත දක්වා ශ්‍රී ලංකා පොලිසිය අපිට ගොඩාක් ආරක්ෂාව කිසිම කරදරයක් අපිට ළඟදලදී කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ උපරිම සහයෝගය දීලා අපේ මේ වැඩසටහන සාර්ථක කරගන්න මුළු තැන දීලා වැඩ කළා. අපි ඉතාම සතුටුයි. ඒ වගේ පොලිස් දෙපාර්තමේන්තුවක් මුළු කතාවක් තමයි දැක්කේ. අපි වගේ මිනිස්සුන්ට ඔය වගේ සහයෝගයක් ලබා දෙනවා. දැන් නැවත වතාවක් ඔක්කොම අපිට ගන්න Union power, driver power. Union power, driver power. Driver power, Union power. Union power, driver power. Union power, driver power. Driver power, Union power. Driver power, Union power. This goes. Ini